ගුඩ් මෝර්නිං ළමයි. කොහෙද පේන විදිහට ඉන්නේ අද උදේ පාන්දරම අපි ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. අපි මේ යන්නේ කොහෙද කියලා ඔයාලට අදහසක් තියනවද? අපි මේ යන්නේ අර ඔයාලට කියපු චූටි වැඩේ කරන්න. අර මේ දවස් ටිකේම අප්ඩේට් එකක් දුන්නේ. අන්න ඒ වැඩේට තමයි යන්නේ. ඒ කියන්නේ පොඩි ළමයි ටිකගේ තීන පාට කරන්න යන ගමනක්. අද තමයි දවස. ලස්සන දවස. ඉතින් අපිත් එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා දැනට මෙතන කුරුණෑගල වැවරවුමට. අපි මේ දවස් ටිකේම අප්ඩේට් එකක් දුන්න රූට් එක දාලා ඒ රූට් එකේ කුරුණෑගලට සෙට් වෙන ඔක්කොමලා මෙතනට දැනට සෙට් වෙලා ඉන්නේ. ඒකත් එක්ක අපි මෙතනින් පොඩි ඩිලේ එකක් ආවා. මොකද අපේ එක වාහනයක අතුරක් නැති වෙලා ඒක සෑහෙන ඩිලේ එකක් වුණා. මොකද පැය දෙකක් විතර අපි ලේට් වුණා. ඒකත් එක්ක දැන් ඔක්කොම ටික සෙටල් කරගෙන අපි ඇවිල්ලා ඉන්නේ වැඩේට. බලමු හිමීට මෙතන කට්ටිය ටික කතා කරලා එයාලා ඔක්කොම ඇවිල්ලා ඉතින් කියලා බලලා එයාලගේ වැඩ ටික කරලා අපි ඉස්සරහට යන්න තමයි බලන්නේ. බලමු ඉස්සරහට කරගෙන යන්න වීඩියෝ එක. ඉතින් අපි ගමන ඔන්න පටන් ගන්න යන්නේ. මට දැනට හම්බෙලා තියෙන්නේ අපේ පෙළපාලි ඉස්සරහම තියෙන වෑන් එක. මෙතනින් තමයි ඉතින් පෙළපාලි පටන් ගන්නෙ. ඒකේ නියමුව තමයි මේ ඉන්නේ මේ පැත්තේ. මේ වෙලාවේ අපිට ලයිට් දාන්න බෑ. මේකේ පොඩ්ඩක් අලුවරයි. මේ පැත්තේ වාට පේනවා දකුණු අත පැත්තේ ඉන්නවා අපේ ඩ්‍රයිවර් පංචු ගයියා. ඒකත් එක්ක වංගත පැත්තේ ඉන්න ඕන්න අපේ හැම ටුවර් එකකම පිටිපස්සෙන් ගිහිල්ලා පාර හරියටම පෙන්නපු අපේ සුදීර ඉන්නවා. මේ වෙලාවේ වෑන් එකේ තමයි යත් ඉන්නේ. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා අපේ යනුක. ඒකත් එක්ක බඩු ගොඩක් කරගෙන පාරේ ඉස්සරහින් පෙළපාලිය හසුරවගෙන යන්නේ මේ වෑන් එක තමයි. ඒකත් එක්ක ඔයාලට පේනවා අපි තාම ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. එතනින් තාම එළියට ගියේ නැහැ. අට්ටිය පිටිපස්සෙන් ඉන්නවා. පොඩියට පේනවා ඔයාලට. අපි එමින් පටන් ගන්න තමයි යන්නේ වැඩේ. ඔයාලට පේනවා ඔන්න අපි කුරුණෑගල ඉන්නේ පන්ද උඩ පන්සල. ඔයාලට පේනවා බුදු පිළිමේ. ඒක ලොකුවට පෙනේ කියලා හිතන්නේ මට පොඩ්ඩක් අපි දැන් ගමන පටන් ගත්තා. බලමු අපේ පළවෙනි නැවතුම සාර්ථකයි. මොකද මෙතනදී තමයි ඔක්කොම එකතු වෙන්න හිටියේ. ඒක ඒ විදිහටම කට්ටිය ටික එකතු වුණා. පොඩි ටයිම් මිස්ටේක් එකක් වුණා. ඒක අපි මග අරගෙන ඉස්සරහට යමු. බලමු හිතවපු විදිහටම ටයිම් එක බැලන්ස් කරගෙන වැඩේ කරගෙන යන්න. ඉතින් මම බයික් එකකට නගිනකම් මට කළුවර වැටෙනකොට තමයි නගින්න වෙන්නේ. එතකන් අපි මේ විදිහට යන්. ඊට පස්සේ අපි බලමු මොනවද තියෙන අද ඇවිල්ලා තියෙන බයික්. ඒකත් එක්ක අපේ කීයක් ඉන්නවද කවුද ඉන්නේ කියලා අපි ඉස්සරහට බලමු.
ඉතින් ඔන්න දැන් චුට්ටක් ඇහැ කන පේන වෙලා තත්තර ඇවිල්ලා තියෙන්නේ. ආයෙත් good morning කියන ඔක්කොටම. අපි දැන් ඉන්නේ හරියටම දඹුල්ලේ. කංචුකයි මේක අරින්නකෝ. මේ අපි දැන් හරියටම ඉන්නේ දඹුල්ලේ. ඔන්න අපිට එළියට බහින්න chance එකක් ආවා. මේ වෙලාවේ කට්ටිය පෙළියේ ඉන්නවා. පෙළියට ඉන්නවා. දැන් බලමු මම හදන්නේ දැන් බයික් එකකට පොඩි ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. මොකද අපි ඉස්සල්ලාම ආවේ මෙන්න මේ වෑන් එකේ. මේ වෑන් එකේ තමයි අපි දැන් ඉන්නේ දඹුල්ලේ. ඔයාලට පේනවා මේක ප්‍රධාන පාරක් ඉස්සරහා ඉන්න මේක තමයි අපි උදේම ආපු වෑන් එක. මේකේ තමයි අච්චර බඩු ගොඩක් අරගෙන මේක ඔන්න එමීට ආවා. අවුලක් වුණේ අපේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ කංචුක. ඔන්න එමීට අපි බලාගෙන යමු මොනවද තියෙන බයික් කියලා. අපිට ඉතින් කොහොමවත් වෙනසක් නැහැ. අනිවාර්යෙන් පල්සර් ටිකක් තමයි මෙතන තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පල්සර් ටිකක් තමයි තියෙන්නේ. කොහොනේ කොල්ලෝ ටික ඉන්නවා. මේකත් අපි ඉස්සරහට යමු. මේ තමයි ප්‍රධාන හේතුව. අපි උදේ පැය දෙකමාරක් පරක්කු වෙන්න අපිට කියන්න පුළුවන්ද මොකද්ද හේතුව? ඔබ තමයි ප්‍රධාන හේතුව. මේක තමයි අපේ රත පේදපාලියේ දෙවෙනි එයට තියෙන කාර් එක. අපේ ආසිකේක මේ පැත්තේ පේලී යනවා. තාම දැන් තමා හරියටම එළිය වැටෙන්න පටන් ගත්තේ. ඒකත් එක්ක තාම පේලිය හදාගෙන නැහැ. අපි පොඩි වෙලාවක් දෙමු පේලිය හදාගන්න. මොකද පිටිපස්සේ අර කළුවරත් එක්ක වාහන මේ පොඩ්ඩක් ලොකු වාහන තිබ්බ වැඩි. ඒකත් එක්ක පේලිය කැඩිලා තමයි තියෙන්නේ. මම දැන් ඉන්නේ පල්සර් 150ක දිලායිය එක්ක තමයි ඉන්නේ. කොල්ලෝඩේ ඉස්සරහට යනවා. දිලායිය තමයි අපේ කලින් පාර අනුරාධපුරේ ටුවර් එක ෆුල්ම වීඩියෝ එකට සපෝට් එක දුන්නේ දිලායිය. ඒකට මාරේදී ආදරේ දිලායියේ අදත් ඔබ සපෝට් එකක් දෙයි කියලා මට හිතෙනවා. මේ පාන්දර වෙනකොට මේ ලොකු වාහන වැඩි. ඒකත් එක්ක තමයි පොඩි කතල්ලයක් වෙන්නේ. පේනවනේ පාර මැද්දේ ලොකු වාහනයක්. අපි කොහොමද ඉස්සර කරන්නේ? මේ පැත්තේ වාහන ලොකු වාහනයක් එක්ක කොහොමද යන්නේ කියලා හිතා ගන්න බෑ. පොඩ්ඩක් ඉතින් ඩේන්ජරස්. මොකද මේක ඇත්තටම මේ පාර ලොකු වාහන එන්නේ නැත්තම් තව පුදුමයි. මොකද මේ අපි පොළොන්නරුවට යන පාරකින් යන්නේ. පොළොන්නරුව අනුරාධපුර කියන්නේ හාල් වලින් ඉතින් ලංකාවේ ගබඩාවල් දෙකක් තමයි. ඉතින් මේ පාර ලොකු වාහනයක් යන්නේ නැහැ කියන්නේ පුදුමයි. අනිවාර්යෙන් තව බලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද මේක මඩ කලපුවට කොළඹ මඩ කලපු බස් යන පාර. අනික කොළඹ පොළොන්නරුව බස් යන පාර. කොළඹ අනුරාධපුර එන සෙට් එකක් මේ පාරේ යනවා. ඉතින් මේ පාරේ බස් අඩුවකුත් නැහැ වාහන වගේම. සද්ද ඇහෙනවද ළමයි? මේ පාර පොඩි වෙනසක් වෙලා වගේ. බලමු අපි මොකක්ද වෙනස කියලා. මේ දෙන්නේ අපේ අලුතෙන් එකතු වුණේ යාළුවා. අපේ අලුතෙන් එකතු වුණා. සද්ද හැදියට නම් පොඩි වෙනසක් වගේ. සද්දේ. යන්නේ. අපි බලමු. එයාත් එක්ක කතා කරලා බලමු අපි ඉස්සරහ නතර කරපු දණක. පොඩි සීතලක් තියෙනවා guys. පොඩි කියන්නේ හොඳටම සීතලයි. පේනවද මීදුව? මේ දෙපැත්තෙන් වීඩියෝ එකට දෙපැත්තෙන් එන මීදුවක් තියෙනවා. ආට මගේ අතත් එක්ක ගත්තාම ඒක පේනවා ඇති. එන මීදුවක් තියෙනවා. ලොකු ආහන හැම තැනම ළමයි ගස්. මේ පොළොන්නරුවට යන පාර නම් ඉතින් ඒකත් එක්ක ලස්සන වෙන්නේ ඉතින් එකම එක දෙයයි අපේ නිව් ඉයර් ටුවර් එක තමයි. මේ වෙනවා. එනවාද ළමයි කියමු
බැරි ගානට අත් එක ගහනවා. ළමයි පේනානේ අපි ඉන්නේ පල්සර් 150ක. දැන් අපිත් එක්ක හිටියා මෙතන එන දෙනකක් දැන් නැහැ ගිහිල්ලා. මේ එහෙම තමයි මේක. අපි මේක සීමාවට ගියාට ළමයි මේ අනිත් කට්ටිය යන්නේ නැහැ ඉතින්. එහෙම තමයි. කට්ටිය වහල්ට පේනවද මේ පල්ලෙහායි උඩයි අතර වෙනස? මේ පල්ලෙහායි උඩයි මාර මීදුමක් තියෙන්නේ. ඒක කැමරාවටත් පේනවා. ඔයාලට වීඩියෝ එකේ අනිවාර්යෙන් පේන්න ඕනේ. කියන්නේ පාර මට්ටමට වඩා උඩ ගස් තියෙන මට්ටමේ උඩ නම් මොකුත්ම පේන්නේ නැහැ. ඒ තරම් මීදුමක් තියෙන්නේ. චරිත් ඉන්නවා. චරිත් අපේ බීඩි කොට බීඩි මල්ලි අපේ ඉන්නවා යා සුපිරි ආවේ අපේ පේලිය ඉස්සරහා මේ වගේ යන්නේ යා තමයි. කොහොමද එන්නෝ? මේ බයික් එකේ දාම යාර තමයි මොළතුරු කියන්නේ ඉතින් ආදරණීය ගොල්ලෙක් ආදරෙයි. අපි පිළිතුර වැඩි වෙනවා මට හිතාගන්න බැහැ කියලා. ග්ලාස් එක පිස්සා ඔයාලා දැක්කනේ තිබ්බ විදිහට දැන් තියෙන විදිහයි මාර වීදුමක් අහන්නේ. ඇත්තටම මේ අපි කොළඹින් දකින්නේ ඩස්ට් එක විතරනේ. මෙහෙ දකින්නේ ඇත්තටම වීදුම. මේ හරියේ පොඩ්ඩක් කාලි ගැවසෙන හරියක් ඒ හින්දා හිතෙනවා අපිට පොඩි හරි වාසනාවක් තිබ්බොත් ඔයාලට වීඩියෝ එකට අලියෙන් බලන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට. මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ ළමයි. පාර පේන්නේ නැහැ. පාර පේන්නේ නැහැ. මේ මොකුත් පේන්නේ නැහැ. පිටිපස්සෙන් අපේ සෙට් එකක් එනවා, බස් එනවා, ලොරි එනවා. ඒ කොට්ටු එනවා. මොකුත් පේන්නේ නැහැ. මේ සමාජ වෙන්නේ. වේලා මීදුම නම් කැපෙන පාටක් නැහැ වගේ. අයියා මොකද හිතන්නේ මීදුම කැපෙයිද දිලා අයියේ? තව 8 විතර වෙයිද? දිලා අයියට හිතන විදිහට මීදුම කොයි කීය විතර වෙයිද කැපෙනකොට? 10වත් එක අනිවාර්යයෙන්. 10වත් වෙයි නැති වෙලාම යනකොට බලන්න අපිට ඒ වෙනකම් ෆොටෝස් ටික ගහ ගන්න විදියක් නැහැ. මාර විදියට බ්ලොක් වෙලා තියෙන මොකද කට්ටියගේ මූණවත් පේන්නේ නැති සීන් එකක් තියෙන්නේ. අපි බලමු දැන් නම් අපේ නඩේ අරන් යන්නේ ලොකු ලොරියක්. ලොරිය තමයි ඉස්සරහින් අරන් යන්නේ. කොල්ල ටිකක් හිටියට අඩාපාරක්වත් දැම්මේ නැහැ ඉතින්. කවන්න නැහැ දුකන අපි බලමු ඉස්සරහට තව ඇතුලේ. ළමයි සීතලයි ළමයි.
වෙනාදාර ඉස්සරහම කොඩියක් කරන් යනවා අපේ ගොල්ලේ. අපේ ගොල්ලේ කොඩියක් කරන් යනවා. ඉතින් ඒකෙන් ඔයාලට පේන මාර ගැප්පක් එන්නේ මේ වගේ වෙන වාදියකට. මේක ඇත්තටම අපි කොඩි ළමයි වෙනවා කියන ගමනක්. ඒකත් එක්ක මේ උදේ ඉඳලා පොට්ටක් මේ කචල් නැත්තම් අපේ කොල්ලෝ ටික ගානට හැදෙනවා. දැන් ඒකක් කියන පිව්වට පස්සේ මට හිතෙන්නේ ආයේ පොලිම හදාගෙන වැඩේ ගානට යයි. බස් නම් මාර වේගෙන් යනවා ළමයි. මම පොට්ටක් මේ පැත්තෙන් අල්ලන් ඉන්නම් බස් කොච්චර වේගෙන් යනවද කියලා බලන්න. මම හිතන්නේ අර 130 රෝඩ් එක සාමාන්‍ය 130 රෝඩ් යනකොට මේ වගේ බස් යනවා වැඩි බස් වේගෙත් වැඩි. මොකද පාරවල් ක්‍රියානේ. දැන් අපි හබරන ඉන්නේ. ඔයාලා බෝඩ් එක දැක්කත් නැහැ හබරන කියලා තමයි. සීමාවට අපි ඇතුල් වුණා. අනුරාධපුර පාර තියෙනවා කොළඹ නුවර පාර තියෙනවා මේ අපි යන්නේ පොළොන්නරුව පැත්තට අපේ සෙට් එකක් හිටියා ඔයාලට පෙවුනත් නැහැ අර කඩේ ගාව අපි යාළුවට ඉස්සරහා කට්ටිය ඉන්වයිට් කරනවා පේනවනේ ඉස්සරහා අතවලට ඉන්වයිට් කරනවා එතනත් එක්ක අපි වට නතර වෙන සංඥාව තමයි ඉස්සරහෙන් ආවේ එයාලා මේකට එකතු කරගෙන අපි මේක පේලිය ගහමු දැන් ඇති පිස්සෝ වගේ ආවා මොකද මීදුම සැරයි පේලිය ගහගම අනිවාර්යෙන්ම අපි පොඩ්ඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා එකින් එක කොල්ලෝ ටික ඔයාලට පේනවද දන්නේ මේ වැස්ස වගේ මීදුමනේ ඒ කියන්නේ මට මාවත් පේන්නේ නැති ගානට මීදුමක් තියෙන්නේ මේක තනිකර මාර පින්නක් ගහන්නේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු අපි මොකද වෙන්නේ කියලා මොකද්ද මේ නතර කරන්න හේතුව කියලා ළමයි ටික නම් ඔක්කොම මෙතන ඉන්නවා කොඩිය දියන් ඉන්න අයියේ අපි වාගෙන කතා වුණා ඔයා මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කොඩියත් එක්ක ඉස්සරහ යනකොට දැනෙන්නේ මට මාර එක්ස්පීරියන්ස් එකක් දැනෙන්නේ ඒ කියන්නේ පට්ට කියන්නේ තාමත් අතරිදෙනවා ඒක නම් ඇත්ත මේ සීතලේ කොඩිය තියාගෙන යන එක ඇත්තටම ඇඟටත් හොඳයි අපි බලමු ඉස්සරහට ගිහින් තව ටිකක් මේ ඉන්න කංචුක අයියා මෙයා තමයි අපේ අර වාහනේ එන්නේ දිගටම අපිට දිගටම ඩ්‍රයිව් කරගෙන ආවේ එයා හින්දා තමයි අපි මෙච්චර දුරක් මේ ආවේ මේකේ ඔයාලට පේනවද දන්නේ මේ පල්ලෙහා මේ තනිකරම බහැලා තියෙන්නේ ස්පීඩ් එක මොකද මේකේ කේස් එක තියෙන්නේ මාර බඩු ගොඩක් තියෙන පිටිපස්සේ දැන් නම් ළමයි මීදුම වැඩි වෙලා තියෙන්නේ පේනවද දන්නේ නැහැ කැමරාවට පේනවා මං හිතන්නේ මේක තනිකර පින්නක් වගේ වැඩි වෙලා තියෙන්නේ ලොකු බොස් මේ අපිට පොඩ්ඩක් කියනවාද මේ පේලිය හදාගමුද අපි මේ මොකද අපි දෙක ගන්න යනවා නැත්නම් කට්ටිය මගහැරලා තියෙන්නේ. ඔව් මගහැරලා තියෙන දෙක ගන්න යනවා. මේ අපි මේ මීදුමින්ද තමයි පොඩ්ඩක් කචල්ලගෙන නේද? කචල්ලේ. ඒක තමයි අපි එමීට අලි පේන්නේ නැත්තම්. අලි පේන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. මේ මාර මීදුමක් තියෙන ළමයි. ඔයාලට පේනවද දන්නේ මේ යන වාහන නිකන් නැති වෙනවා වගේ. බලන්න මේ මෙතනින් මම ඒක පෙන්නන්න. මෙතනින් දැන් යන වාහන දැන් මේ බයික් එක බලන්න තව ටිකක් දුර යනකොට නැති වෙලා යනවා. කැමරාවෙන් පේන්නේ නැති වෙනවා මේ මීදුම වැඩි. මේ මෙයාලා මේ අදත් පරක්කු වුණ කට්ටිය මේ අදත් පරක්කු වෙලා ඉන්නේ. මේ මොකක්ද අයියේ පරක්කු වෙන්න හේතුව මොකද වුනේ ඔයාලට? අකරත් දැප්ප තමයි ඉතින් මොකද කරන්නේ? මේ වාහන්දරේ නම් අකල දැප්ප තමයි. මේ අයියා මේ පරක්කු වෙලා එන්නේ මේ පරක්කු වෙලා එන්න කියන්නේ මොකද පරක්කු වෙන්නේ? මේ පරක්කු වෙන්න හේතුව මොකද? හතරන හතරේ නම් ඉතින් ඔයාලට පොඩ පරක්කු වෙන්නේ. මොකද වෙලා ගියේ? අපි වෙලා ගියේ අපේ නායකතුමා පොඩි අතුරු ප්‍රශ්නයක් දාගෙන තිබ්බා. විමෝයල්? ඔව් විමෝයි අතුරු ප්‍රශ්නයක් දාගෙන තිබ්බා. ඒකත් එක පොඩ්ඩක් පරක්කු වුණා මන්නේ. ඔයාලා වෙයිට් කරා ඉතින් අපි ඒකට මාර ආදරේ මේ ගොඩක් වෙලා වෙයිට් කළා. දැන් බඩු ටික දාලා කොල්ල ටික
අපි මෙතන ඉඳන් බලන් යනවා. ඉතින් බලන්න දෙයක් නැහැ guys. මේ Pulsar Riders Club කියන්නේ ඉතින් Pulsar විතරයි දෙන්නේ. වෙන club වගේ ඉතින් එක එක bike තියනවා කියලා පෙන්වන්න නැහැ. මේ ටික තමයි දෙන්නේ. අපේ දැකලා පුරුදු මොහොනු ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. දෙන්න පේලිය හැදෙනවා. කොළොම මෙහෙන් ගියොත් මැදින් ස්පේස් එකක් තියෙනවා ළමයි. මේ බයික් එක අපි තනියෙන් යන්න තීරණය කරලා ගන්න ඕන. ඉස්සරහට යන්න පුළුවන් දෙන්න පේලිය ගහලා. මෙතන ඉන්නවා ළමයි ටිකක් ඉන්නවා බලමු. පේලිය ගහලා තියෙන්නේ. ඔක්කොම නෝන අයියා. ඒ බයි දාලා පිටිපස්සින් නම් විඳෝ. දැනට අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ මේ ටික විතරයි. මේ ටික විතරයි අපිත් එක්ක දැනට එකතු වෙලා තියෙන්නේ. මම හිතන්නේ එනවා කියපු විදිහට බබුතරයක් මෙතන ඉන්නවා. ඔක්කොම ඉන්නවා විය යුතුයි. අපේ කාර් දෙකක් තිබ්බා. එක කාර් එකක් මිසින් ළමයි. එක කාර් එකකට මොනවා වුණාද කියලා මට හිතා ගන්නත් බෑ. කාර් දෙකක් තිබ්බා. එකක් මිසින්නේ. අපේ ඉස්සරහ ආපු මල්ලි මේ වන්දියේ ඉස්සරහ මාර අභියෝගයක් යන්නේ කොල්ලෝ ටික පිටිපස්සේ අරගෙන ලොකු අභියෝගයක් ඒක කොහොම හරි කරගෙන එනවා නේ. හරි බැලන්ස් කරනවා. මේ කොහොමද මට කියන්න බලන්න මේ හෙල්මට් එක වල කොහොමද පේන්නේ කියලා. ඒ කියන්නේ පේනව අඩු නැද්ද? ලකුවා දෙනවා. පේනවා යක්කයි. මේක අර ක්ලීන් ශ්‍රී ලංකාවට බෑනේ මේක අයිය කරන්න. මේ ක්ලීන් කරන්න තියෙන එකක් තමයි. ක්ලීන් කරන්න තියෙන එකක් තාම අහුවන්නේ නැහැ නේ. ඉතින් ගඩ එක මොකක්ද කියන්නේ? ඔව් එනවා. කතාවක් තියෙන ඉතින් ගඩ එක. අම්මෝ. කතාවක් මොකද්ද මේකේ ස්ටෝරි එක? කතාවක් දැන් කියන්න බෑ. නෑ කියමු අපි. දැන් අපි බලමු. පස්සේ වෙලා කියමු. අනිවාර්යෙන් මේ කැමරාවට කියන්න ඕනේ. ඔන්නේ පොරොන්දුවත් එක්ක අපි වීදුම කලාපේ අයින් වෙනකන් කැමරාව පොඩ්ඩක් අයින් කරගමු. මොකද දැන් ඔයාලට පේනවා ඉතින් එකෙන් පිස්සහම කැමරාව චුට්ටක් ක්ලියර් වෙනවා. තනිකර වතුර වැටලා තියෙන එනකොටත් එක්ක. ඒකින්ද අපි තව ටිකකින් ආයේ ඔන් කරගමු. දැන් තාම කට්ටිය සෙට් වෙන ගමන් ඉන්නේ. පිටිපස්සේ ආව කාර් එක නෑ ළමයි මට හිතා ගන්න බෑ කාර් එක්කෝ කියලා. ඉතින් දැන් මම යාපා. දැන් කාර් එකක් නෑ. අපි කාර් එකේ තමයි ඔයාලට පේනවද දැන් මෙතන බයික් ගොඩක් මෙතන හසුරුවගෙන ආවට නම්බරේ ඇත්තටම මේ ගොඩක් පරණ නම්බරයක්. ඔයා මොකද පංගෝ අංජුගයි කියන්නකෝ. අම්මට සිරි වෙනවා. රසිකයියේ මේ ඉන්නේ අපේ පරණ සමාජිකයෙක් තමයි නිදාගෙන ඉන්නේ දැන් තමයි ඇරලා තියෙන්නේ. මේ බඩේලි යනවලු මේ මාර කේසයක් වෙලා තියෙන්නේ. මේක වීඩියෝ එකට දාන්නද අයියේ? වීඩියෝ එකට දාන්න අනිවාර්යෙන්. හරි thank you. එයා අවසර දුන්නා වීඩියෝ එකට දාන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඊළඟ ටුවර් එකට එන්න ඕනේ. බඩේ අමාරු හොඳ කරගෙන. ඇබ්බැක් හරි ගහගෙන ඊළඟ ටුවර් එකට අනිවාර්යෙන් මෙන්න. ඕක තමයි කිව්වේ කලින් දවසේ ජරා මස් කන්න බා කියලා. තමයි අපේ රොඩ්ඩා ඉන්නවා. රොඩ්ඩා තමයි පොඩි අරන් යන්නේ.
අපි දැන් ඉන්නේ අත්තනේ වැව උඩ වැව බණ්ඩේක උඩ ඉන්නේ අපි. අත්තනේ වැව බණ්ඩේක උඩ ඒ සීමාවේ අපි ඉන්න සීමාවේ ඉන්නේ දෙතුන් දෙනයි අතන. තමයි අපි පඳුරක් දාන්න නතර කරා. කෝකටත් මොකද අපේ වෙන පිරිසක් යනවා. මෙතනින් වෙන පිරිසක් යනවා. අපි අපේ දිලා අයියා පඳුරක් දාන්න නතර කරා. ඒකින්ද මේ දිලා අයියා ඉන්නේ. දිලා අයියා පඳුර දානවා. අපි ඔක්කොටම ආශිර්වාදයක් වෙන්න. මුළු ක්ලබ් එකටම ආශිර්වාදයක් වෙන්න. අනිවාර්යෙන් අපේ ගමන පරිස්සමටම ගිහින් යන්න පුළුවන් වෙන්න ඕනේ. තමයි අපි මේ ඉන්නේ වැව උඩ. මේ පැත්තේ තියෙන කන්දේ වැව. මේ පැත්තේ තියෙන අද පාර පිටිපස්සේ මේ හරිය වලට පේනවත් නැහැ චෛත්‍යයක් තියෙනවා. මාර ලස්සනයි මේ පැත්ත නම්. කියන්න වචන නැහැ නේද? අනිකරම මේ ඉරියා එකම නිල් පාටට තියෙන්නේ මේ බලන්න. මාර නිල් පාටක් තියෙන්නේ ඒක ලස්සන මාර ලස්සන. නැත්තම් අන්තලේ කියන්නේ ඔයාලත් ඇවිල්ලා බලන්න අනිවාර්යෙන්ම. අපේ සෙට් එක ඉස්සරහ නතර කරලා තියෙනවා වගේ පේනවා. අපේ සෙට් එක බලමුයි නතර කරලා තියෙන්නේ කියලා. අපේ සෙට් එකද කියලා දන්නේ නැහැ. ඉස්සරහ සෙට් එක නතර කරලා තියෙනවා වගේ පේනවා. පොලිසියෙන් අල්ලලා දන්නේ නැහැ ළමයි. මාර කේස් එකක් දෙන්න බලමු අපි. මොකද ඔයාලට හිතෙන්නේ? නිකන් මේ පිස්සෝ රැළ ඔයා තමයි එකතු කරලා මේ පේලියක් විදියට හදාගෙන ඉන්නේ. ඒක මාර මේ හැකියාවක් නේ වාර තියෙන්නේ. හරි. අවුරුදු 20ක බලපෑමක් තියෙනවා. පොඩ්ඩක් විතර අපි ඉස්සරහට ඇවිල්ලා ලොකේෂන් එකේ මේ මෙයා මතකද ඔයාලට? මෙයා තමයි කලින් වීඩියෝ එකේ හිටියේ අපිට සපෝට් එක දුන්නේ කන්දලේ යාළුවා. මෙයාලා ගෙදර තමයි අපි හිටියේ කලින්. මෙතනින් තමයි අතුරට යන්න තියෙන්නේ අපිට මේ පාරේ. අපි යනවා පළවෙනි නම්බරේට. ටුවර් එකේ මුල් නම්බරයක් එක. මේක බයික් ඒක ලයිට් පත් වෙනවනේ. ඒක ලයිට් පත් වෙනවා. ඒක හරියම ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නපු කෑල්ලක් තියෙන්නේ. මේ කෑලි ටික දාලා දෙනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් YouTube එකට අප්ලෝඩ් කරනවා. පොඩ්ඩක් පොලිසිය මහතුරු වෙනවා නම් අවධානයෙන් ඉන්න මේ සීන් ටික ගැන. මෙයා තමයි අයිතිකාරයා. නම්බරේ පෙන්නන්නේ නැහැ. ඒක ඕනේ නේද දිලිසන අයිටම් එක. ඒක මං හිතන්නේ අර දිලිසන හෙල්මට් එක තියෙන අයියගේ වෙන්න ඕනේ. ඒක කෙලින්ම අවුවට මාර ටයිම් එකක් තියෙනවා ඔයාලට. කැමරාවට පේනවා ඇති මම මෙහෙම දෙපැත්තට කරනකොට ඒක දිලිසන විදිය වෙනස් වෙනවා. ඒකත් මාර ලස්සන මොඩල් එකක්. මේක තනිකර සුදු පාට අයිටම් එකක් තියෙන්නේ. මේ බයික් එක චමායියගේ ඔහොම ගියපුවාම මේ අයිටම් එකත් මේකත් වතුර පොතක් ගන්නවා. මොඩිෆිකේෂන් ටිකක් යනවා. ඒක මෙයාගේ ඊට පස්සේ මේ අයිටම් එකත් කොල්ලෙකුට සර්විස් කරන්න සිටියට ගෙනල්ලා තියෙන බයික් ටිකක්. මම පිටිපස්සට ගිහුවාම
සෙට් එක පෙන්නගෙන යන්න. ඒ කට්ටිය ඉන්නවා. මෙයාලා තමයි අර පරක්කු වෙන සෙට් එක. මෙයාලා නැති හොදන්න වෙලාවක් තිබුණත් මෙයා පරක්කු වෙනවනේ. මේ අයිටම් මේ ලයිට් දාන්න වෙයි. ඒක ලයිට් පොඩ්ඩක් ගිහිල්ලා රෑනට පත් වෙන්නේ. ඒක කියන්නේ කළුවර වැටෙනකොට පත් වෙන්නේ යන්නේ. එහෙම එකක්. ඒ එළිය දෙනකොට පත් වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇයි ඔයා පාවිච්චි කරන්නේ මේ වගේ? අමෝර නෑ නේ වගේ. ඒකත් හරිනේ. අනිත් එක මේ ඉන්ධන ඉතුරු කරන්නේ. අන්න හරි. ඊට මේ අය එන්න මේ අය ගෙලින්නේ මේ අය මේ මෙතන ටීවී එකක් තියෙනවා ලොකු ටීවී දෙකක් තියෙනවා මේක TikTok බලන එක මේකෙන් ටීවී බලන කවුත් මේක මේ අයියලා දෙන්නගේ මෙයාලා අනිවාර්යෙන් පොලිසියෙන් නෝට් කරගන්න මෙයාලා ඒව පෙන්නන්නේ මේ එක එක අයිටම් තියෙනවා මේ පෙන්නගෙන යනවා බයික් එක්ක ඔන්න ටොපියක් දෙනවා යාළුවනේ ටොපියක් හම්බුණා බයික් පෙන්නන්න ගිහිල්ලා සෙට් එකකින් ඉන්නවා මේ අපේ උපන්දින කොල්ලා මෙයාට අද උපන්දිනේ අද රැයට සම්පූර්ණයෙන්ම බීම කෑම ඔක්කොම මෙයා ගානේ තමයි දෙනවා කියලා ආරංචි දෙන්නේ අපි බලමු රැයට පොල්ල එහෙම තිබ්බොත් එහෙම බඩු පැකට් කරන්න තමයි අපි හිතන්නේ රැයට කොහොමද බොනවනේ කියලා බේරෙන්නත් බෑ අපේ තමොද්දයියගේ ඊට පස්සේ මේ සෙට් එක තියෙනවා මේ අයියගේ මේ අපේ මැක්වින් එක තියෙනවා ඒක මෙයාගේ ආයි පාරක් දාන්න ලැබි ඒක පුරුදු වුණා ඒක මෙයාලා ඔයාලට මතක ඇති අපේ යාළුවා අපි සපෝට් එකක් දුන්නා කලින් පාරෙද්දි එහෙනම් සෙට් එකක් ඉන්න ඊට පස්සේ අර කාර් එක ඇතුලේ ඉන්නවා එන සෙට් එකක් අපි ගිහින් බලමු මේ කවුද එන්නේ කියලා අපේ මෙතන ඉන්නවා දැක්කා මේ ඉන්නේ ආචාර්ය අයියා ඒ ආදෙත් ඉන්නවා අපේ හොඳම අයියා කෙනෙක් සුපිරි චරිතයක් ඉතින් අපිට අයියාගේ නම චුට්ටක් කියන්න අයියේ දසිත් අයියා ඉන්නවා එහා පැත්තේ ඊට පස්සේ මෙතන ගැජට් අයියා ඉන්නවා මෙයා අපි රැයට පෙන්වන්නම් මෙයාගේ ගාව තියෙන ගැජට් කෙලින්ම ඒ කියන්නේ ඒකත් ක්ලීන් ශ්‍රී ලංකා පොලිසියෙන් ඒක චුට්ටක් නෝට් කරගෙන තියාගන්න මෙයාගේ බෑග් එකේ තියෙන අයිටම් ඊට පස්සේ ආයෙ කවුරුත් නැහැ එහෙම සෙට් එකක් තමයි ඉන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු වෑන් එක ඉස්සරහටම ගියා වලට පේනවාද පේලියේ ඉස්සරහම තියෙන්නේ වෑන් එක ඒකත් එක්ක අපි යන්න හදන්නේ ත්‍රිකුණාමලයට බීච් එකට යයි ගොඩක් දුරට ඉස්සල්ලාම බීච් එකට යන්නේ නැහැ සමහරක් විට එතනින් උඩහට ගිහිල්ලා අපි තිරිකෝණේශ්වරම් වලට යයි කියලා හිතනවා මුලින්ම එතනින් පටන්ගෙන බීච් එකේ හතර වෙලා එහෙම ඉතුරු ගමන යයි ඉතින් අපි බලමු ඉස්සරහටම මොකද වෙන්නේ කියලා එහෙනම් මෙතනින් අපි පිටත් වෙන්න හදන්නේ ඔයාලට වීඩියෝ එක දිගටම දෙන්න මෙතනින් අපි පිටත් වෙනවා එහෙනම් අපි දැන් ත්‍රිකුණාමලයට තව කිලෝමීටර් 1.5ක් විතර දෙන්නේ මේ පැත්තේ තියෙනවා කැම්ප් එක කැම්ප් එක පැත්ත තමයි මේ පැත්තේ දිගටම ගියපම පාරේ ටවුන් එකට යන පාරක් තියෙනවා එතනින් කැම්ප් එකට තියෙනවා ලොකේෂන් එක
ඔය ඉතින් ඔයාලට පෙන්වන්න දෙන්නේ මේ මෙතන උඩ පාරේනොත් යන්න පුළුවන් කැම්ප් එකට. ඔයාලට ඉස්සරහා ඔතන පේනවා ඊට පස්සේ එහෙම දෙන්න මෙතනින් අපි වමට නේ හැරෙන්නේ දකුණටද? දකුණට. අපි දකුණට හැරිලා යන්නේ. මෙතන තමයි මේ පැත්තේ තියෙනවා පොලිසිය. මේ පැත්තේ පොලිසිය දෙන්නේ. දැන් ඔයාලට පේනවා මාර වතුරක් තියෙනවා එහා පැත්තේ. ලස්සන ලොකේෂන් එක. අනිවාර්යෙන් මේ කන්දලේට එනවා නම් ඔයාලා අමතක කරන්න එපා. ත්‍රිකුණාමලයට ඔහොම කිලෝමීටර් 40ක් විතර දෙන්නේ. අදින්න ඔය කිලෝමීටර් 40. 40ක් නෑ. 38ක් විතර දෙන්නේ. අපේ යාළුවා කියන විදිහට 38ක් විතර දෙන්නේ. ඒ කිලෝමීටර් 38 අපරාධේ මේකට ඇවිල්ලා එන්නට උනා යන්න එපා. මෙතන මාර ලොකේෂන් එකක් මේ හවසට ඒක හදලා තියෙනවා පොඩි පොඩි බෙන්ච් එකේ දාලා මේ තැන් වලට. ඔයාලට view එකක් තියෙනවා එහා පැත්තේ ඉර බෑගෙන යනකොට. මෙතන පේනවා මේ පොඩි ෆැක්ටරි එකකුත් පේනවා ඈතින්. අපේ දෙකට යනවා. මේ ෆොටෝ එකක් ගන්න කියලා කියනවා මේ අයියා. මේ අයියාත් එහෙමම කියනවා. මේ දෙන්න එතන ඔයාලා දන්නවද නැහැ. කතාවක් කොන්න මෙතන මේ කලින් තිබ්බා මේ මතක නැහැ ලොකේෂන් එක තියෙන මේ හරිය තමයි අර මේ බෝට්ටුවක බෝම්බයක් තිබුණා. ඒක මට මතක විදියට මේ හරිය තමයි උනේ. අන්න අතන උනේ නේ. ඒ බෝට්ටුව එතන මං හිතන්නේ තාම නටබුන් විදියට තියෙනවා. ඒ බෝට්ටුව බෝම්බයක් තිබුණා. ඒ කොටි ඉන්න කාලේ තමයි ඒ වැඩේ උනේ. කොහොමද ඒක සිද්ධ වුණේ මේ ඔයාලට ඉස්සරහා පේන අන්න ඒ ලොකේෂන් එකේ මෙතන එයාලගේ නාවික තොටුපොළක් තියෙන්නේ. ඒ කතාව ටිකක් ජනප්‍රියයි මොකද නාවික තොටුපොළට බෝට්ටුවකට බෝම්බයක් තියෙනකොට පොඩ්ඩක් ටේස්ට් එකක් තියෙනවානේ. කොහොමද මේ පැටි ඉස්සර තනිකර මේ කොටි හිටපු පැටි. මොකද දැන් අපේ පොළොන්නරුවේ මම ඉන්නේ මැදිරිගිරිය පැත්තේ. දැන් මේ පැත්තට එහෙම කොටි එන්නේ ගොඩක්. ඒ කියන්නේ මේ හරහා තමයි එන්නේ. මේවා කෙලින්ම මේ කොටින්ගේ මූලස්ථාන වෙලා තිබ්බේ මේ පැටි. දැන් ඉතින් සුද්ධ කරලා අරගෙන දැන් හොඳ ජනාවාස ටිකක් බිහි වෙලා තියෙනවා. තාම ඒ කියන්නේ ලොකු ටවුන් නෑ. ඒ වුණාට අපිට දැක ගන්න පුළුවන් හොඳ ටිකක් ඉන්නවා. හොඳට මේ පැත්ත හැදිලා තියෙනවා දැනට. බලමු දැන් ඉස්සරහට අපි යනවා මේක. ඉන්නේ කෝණේ කරම් වලට. මතලමයි නගර සභාවනේ. නගර සභාවත් සමහරට පෙන්නවා. නගර සභාවෙන් පස්සේ අපි ඔයාලට ඔන්න මෙතන ඉස්සරහම එනවා. මෙතනින් ඔයාලට පුළුවන් මේ පොඩ්ඩක් අවසරට එහෙම ඇවිල්ලා මේ ඉන්නවා නම් මෙතන වැල්ලපා ගන්න අනම්මනම් වලට මෙතන ලස්සන ලොකේෂන් එකක්. මෙතන ඉස්සරහා බෝට් සර්විස් එකක් තියෙනවා. මේ අර ලොකු බෝට් වලින් ඒක ටිකක් ගණන් මන් හිතන්නේ. හරි ලස්සන ලොකේෂන් එකක්. ඔයාලා අර වීඩියෝස් වල එහෙම දැකලා තියෙන්නේ මෙතන ඉස්සරහා තමයි. ත්‍රිකුණාමලේ මේ බීච් එක කියලා කියන්නේ මෙතන තමයි. මෙතන අවසර මං හිතන්නේ බීච් පාටි එහෙම යන වයිබ් එකක් තියෙන්නේ. මේ කියන්නේ දැන් අර ලංකාවේ අතර වටේටම තියෙන මුහුදු වෙරළවල් වල රැල්ල ගන්න විදිය වෙනස්. මොකද ඒවයි කොරල් පර විහිදෙන විදිහයි අනිත් එක හුලං ගමන අතයි ඒ දේවල් එක්ක ටිකක් රැල්ල ගන්න විදිය වෙනස්. මේ ත්‍රිකුණාමලයේ කියන එක මේ රැල්ල මුහුද මැදින් වගේ කඩාගෙන එන්නේ නැහැ. කෙලින්ම මේ වෙරළට ඇවිල්ලා තමයි මේ රැල්ල කැඩිලා එන්නේ. ඒක මේ මා පුදුම කතන්දරයක්. කියන්නේ සම්පූර්ණ මුහුදම හරි මේ ඉතල මුහුදක් තියෙන්නේ. එතනින් අර රැල්ල මැදේ ඉඳන් නැතුව මේ පැත්තට මේ කියන්නේ දැන් ඔය අතත් එක්ක තියෙන දැන් අපි මැදට ඉන්නවා කඩින්නම් එන්නේ නැතුව නෝමල් කැඩිලා ඉන්නේ මේ රැල්ල හරිය. ඒක කරවලට පේනවා. වලට පේනවානේ මාර view එකක්. එතන මේ මොකද්ද මේ දෙන්නේ අයියේ? ඕනසම් කොටුව. මෙතන තමයි ත්‍රිකුණාමලේ කොටුව දෙන්නේ. අපිට වැරදි. නෑ අපි හරි.
ලයිට් එක වැටලා නේද? ටැංක් වල වැටලා දෙන්නේ. එතන තියෙන ත්‍රිකුණාමලේ මේ ගෝකර්ණ රජමහා විහාරය තියෙනවා. අලක් ඔය කොත්තලේ මහල ඇති මේ හරිය මාර වයිඩ් බැක් තියෙනවා. මේ වෙලාවට නම් මේ ගෝල ළමයි ටිකක් හරි ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ගෝල ළමයි ටිකක් ඇවිල්ලා තියෙනවා. මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ ගස් එක්ක ඒක මේ ඒ ලස්සන දෙගුණ වෙනවා. හිතා ගන්න බෑ. ඒකයි මං කිව්වේ මේ ඔව් මුව අන්න හරි මුව මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද මේ මං අන්තිම පාරට එනකොටත් හරි මේ පැත්තේ ඉන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි මුව සෙට් එකක්. මේ මුව ඉන්නවා. ෆ්‍රෙන්ඩ්ලි මුව සෙට් එකක් ඉන්න. මොකද මේ කියන්න ඕනේ මෙයාලට කෑම එහෙම නම් දෙන්න එපා. ආයේ මේ ගෙදරම ගෙනියන්න වෙනවා. කෑම දුන්නොත් එහෙම ආයේ ඒ තරමට එල්ලෙනවා. ඇගේ මේ කියන්නේ ඒ තරමට කෑම වලට මිනිස්සුන්ට මාර එකතුයි මෙයාලා. මේ කෑම දීලාම හුරු වෙලා. ලස්සන පැත්ත යන්න මේ පැත්තේ අපි බලමු try එකක් දාලා මේ පැත්ත මට මතක විදිහට නැවෝ නවත්තනවා මේ පැත්තේ. නැවත් තිබ්බොත් එහෙම ඔයාලට පෙන්නන්න. ස්කූල් එකකින් ඇවිල්ලා දෙනවා තමයි. ඒකත් බලලා ඉතින් යන ගමන් ඉන්නේ අපි බලමු මේ පැත්තේ සයිඩ් එකේ නැවත් තිබ්බොත් ඔයාලට අනිවාර්යෙන් පෙන්නන්න. මේ මොකක්ද අයියේ? ඔන්න ඊට දැන් අපි කෝණේශ්වරම් වලට පස්සේ එළියට ඇවිල්ලා එළියට බහපු ගාම්ම දැන් අපිට හම්බෙන්නේ මේ එළියට තමයි. දැන් කට්ටිය එළියට ඇවිල්ලා දැන්
කොල්ල ඉන්නවා මේ ඊළඟ පාර නම් කිහිල්ල මයිල් කපලා එන්න මේ පේනවනේ අනිවාර්යෙන් හොඳට මෙයාට කියලාම ගා ගන්නවා. මයිල් කපලා එන්න මේකේ මේ කොරල් ටිකක් තියෙනවා මේ සයිඩ් එකේ ඔයාලට පේනවාද මේ ලයින් එකේ පොඩ්ඩක් කොරල් තියෙනවා ඊට එහා පැත්තේ මෙහා පැත්තේ මේ මාර විදියට මොහොතේ පාට වුණත් වෙනස් ඒකත් එක්ක ඔයාලට පේනවාද අර රැල්ල එන හරියෙන් පිටිපස්සේ ටිකක් තව තද පාට වෙනවා ඒක ගැඹුරු හින්දා තමයි ඒ විදියට මේකේ තියෙන එකම වෙනස මේ බීච් එකේ මේ සාමාන්‍යයෙන් අනිත් මුහුදු වෙරළ වලට වඩා මම දකින්න වෙනසක් තියෙන්නේ සාමාන්‍ය රැල්ල ඈතින් නම් කැඩිලා එන්නේ මේ ළඟදී තමයි රැල්ල කැඩිලා එන්නේ දැන් ගොඩක් අර පැත්තේ එහෙම වෙනවාද රැල්ල කැඩෙන්නම මේ වෙරළට අයිනෙම වගේ එහෙම තමයි වෙන්නේ දැන් අපේ ටීම් එකත් මෙතන ළඟින්ම බයික් ටික දාගෙන ඉන්නවා මොකද මෙතන මාර ලුක් එකක් තියෙන දැන් මේ නයිසා අපේ නයිසා ඉන්නවා නයිසා බයික් එකත් එක්ක ඒක මාර විදිහට විදිනවා මට තේරෙන්නේ නැහැ ඇයි නයිසා මේක එහා පැත්තට දාලා ඒ ආතල් එක ගන්න නැත්තේ කියලා. ඒවා මේ පැත්තට දැම්ම කියනවා අතනින් ගොඩ දාන්න පුළුවන් නයිසා. වැඩ ටිකක් වෙනවා. කොල්ල ටික මේ පැත්තේ ඉන්නවා. අපේ යාළුවෝ ඉන්නවා, කවිඳු ඉන්නවා, සෙට් එකේ ඉන්නවා. ඔක්කොම මෙතනට දාලා අපේ කොඩිය රගත් මල්ලි ඉන්නවා. හරි ආතල් එකේ ඉන්නේ මොකද මේ වගේ පරිසරයකට එනවා කියන්නේ ආයෙත් ලොවෙත් ආතල් තමයි. පරක් වෙලා ඉන්න අයියා ඉන්නවා සෙට් එකම ඉන්නවා සෙට් එකේ නා
මාබල් බීච් වලට එතනින් ඉස්සරහා පාරක් තියෙනවා. එතන පාරේ වංගන පැත්තට දැන් තියෙන්නේ. කියන්නේ රිංගෝල් ඉතල එනකොට වංගන පැත්තට හැරෙන්න. එතන වංගන පැත්තට එනවනම් ඒක වල ඇල්ල හරියන්නේ. පොඩි ටිකට් සීන් එකක් යනවා ගායිස් එතන මේ එහෙම තමයි වැඩේ වෙන්නේ. ඔයාලත් එනවා නම් මේක ගැන ඔළුවේ තියාගෙන මේව ටිකට් හදනවා මෙතන. ඊට පස්සේ ඉතින් මාර ඩස්ටි පාර යන්න දෙන්නේ මේක තනිකරම ඩූ විල්ලක් විතරයි. දැන් ඉතින් සුදු ඇඳුම් පළු වෙන්න තමයි යන්නේ මේ ඩූ විල්ලත් එක්ක. අර පරණ සෝමාවති පාර නෙමෙයි වගේ. තනිකරම මේ ඩූ විල්ල දෙන්නේ. ගොරළු පාරක්. ඉතින් කොල්ලෝ ඒකට මොකුත් වෙන්නේ නැහැ. කිලින්ම මේ පාරේ ඉතින් ඔය පේනවනේ මේ කොල්ලෝ දූවිලි ගාගෙන යන්නේ. මේ ළමයි එහෙම දූවිලි ගාගෙන යන්න පේනවා. ඉතින් කලකට අනතාව නවයින්ද අන්දෙස් පිට පොඩ්ඩක් නේ මේ දැන් වෙලාව දෙකයි කාලේ හරියද 3:45 විතරදී ගොඩෙන් ලයින් එක ගමු. ඔව් අපිට වැඩි කියලා තව කරන්නේ. තව කිලෝමීටර් දෙකක්. ඔයාලට පේනවද අර මම පෙන්නනවා කිව්ව නැව මේ දෙන්නේ මේ ඇඟිල්ලත් එක්ක දෙන්නේ මේක තමයි නැව මේක මේ ඇස් දෙකට පේනකොට අට ලොකුයි. ඉතින් ඔයාලට තේරෙනවද නැවක් කිව්වම මේ මෙතන දෙන්න හරියනවා.
ඕක වටන්න ප්‍රපංච ගුටි කන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ඇවිල්ලා ඔසු පෑන් මේ බල අරක්කු කියලා කොහොමද මේ සුන්දරත්වය ගැන වචනයක් කියන්නේ? මේ පළාතට නම් දෙයියනේ කියලා මම ඇවිල්ලා දෙනවා මේට අවුරුදු ගණන් ඉඳලා හැම අවුරුද්දම මම වාර්ෂිකව මෙහෙ එනවා. නෑ ඒ දන්නේ. ඒක නේ කිව්වොත් එහෙම ප්‍රශ්න නෑ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ මොකද අපේ නායක හඳුරු මෙහෙ තමයි ඉන්නේ. නායක හම්බුනේ ගේම් ටික ගියේ නේ. තේරුම් අපි බලාගමු. වයිෆ් තමයි කියන්නේ මම නේ ඉන්නේ. අපි කොල්ල විශ්වාස මේ ඒ කියන්නේ මේ මාර හැපි එකකින් ඉන්නේ මේ කොල්ල මේ මාර හැපි එකකින් ඉන්නේ කොල්ල සතුටින් කියන්නේ අපි සතුටින් මේ පේනවනේ හැපි එක. ඩිලාගේ අපිට පුරු සබ්බක දුන්නේ. හයි ඩිලාගේ මෙතර වෙලා ඒ කියන්නේ මේ වරුවේම බයික් එකේ පොඩ්ඩක් ඩිලාගේ දැන් මම ඉන්නේ බයික් එකේ මේ එක අතුපාඩ ආවන 150ක අපි අද දවසට අපි මහවාහන දුරකට මාරුණා. මම වෑන් එකේ ගියා උදේ 5:00ට එළවෙන ආවෝ. මම සෙට්‍රේ ගිලායගේ පාල්සෙකට මේ පාල්සෙක තුනක් තියෙනවා. ඒ වස්තුවන්ට අවුරුද්දේ බයික් එකට ඒක දේවනා කියන රෙඩ් කලර් එකේ අපි ඉන්නේ මේ මෙතන බෝඩ් එක වල පේනවද දන්න සේරුවාවිල පන්සලට කිලෝමීටර් 7යි සෝමාවතියට 47යි මඩකලපුවට 89යි මෙතන. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන්නේ අපේ ඔය මූතූර් පැත්ත. මේ පැත්ත මූතූර්. එතකොට මේ පැත්ත මඩකලපු පැත්ත. එහෙම තමයි තියෙන්නේ. මේක අපේ මේක අලුතෙන් හදපු බිල්ඩින් එකක්. මේ අපි නතර වෙන්නේ අද. නතර වෙන්නේ මෙතන මේක මේ අද අපි නතර වෙන්නේ සේරු විලා තානායමේ. තානායම තමයි අපි අද රැය නවාතන. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මේ අහල පහල පරිසරය. මාර කාම් පරිසරයක් තියෙන්නේ. අංකල් කොහෙද යන්නේ මේ හවස් වෙලා?
දැන් අපේ අර ක්ලබ් එක්ක ළමයි ටිකක් ආවේ. ඒක අර මේ ඉස්කෝලේක පොඩි ඩොනේෂන් එකක් තියෙනවනේ. හෙට නිදහසනේ. ඔව් හෙට නිදහස් දාලා. මොකද මේ අලි එහෙම එනවද? අම්මේ ඔව්. එනවනේ. අලියට දාලානේ තියෙන්නේ. 6 මාරනකොට බහිනවනේ. බහිනවා. එතකොට රෑලි වෙනකන් ඉන්නවනේ. ඔව් අපි කරන්ට් එක දාගෙන ඉන්නේ. ඔව්නේ. ඔව් රජයේ වැට තිබ්බට. එතකොට තනියම දන් කරලා රකින්නේ. ඔව් ඔව්. ඕනේ. භයානක සීන් නැන්නේ. ඔව් දී වාඩි ගහගෙන. ඔව්. දැන් ඉතින් අලි වැටෙන් එහෙම කන්ට්‍රෝල් වෙන්නේ නැද්ද? නෑ නෑ අලියට කඩාගෙන එනවා. අලියට නඩත්තු නෑ. නඩත්තු වෙන්නේ. නෑ අර තියෙනවා කඩාගෙන එනවා මෙහා. නෑ අපේ වැටවල් හොඳයි. ඔව්නේ. අපි ඒව බලනවා හොයනවා. ඔව්. ඒක අර භයානක තියෙන්නේ මේ වැදුනොත් එහෙම සමහරක් වෙලාවට අලියට ඩැමේජ් එකක් එනවා. නෑ 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 අලියා විසිරෙනවා. අලියා විසිරෙනවා. සේකිට් එකෙන් නෙදෙන්නේ. ඔව්. හරි අංකල් එන පරිදි ගිහින් හරි ජයවා. ඉතින් එහෙම තමයි මේකේ වැඩේ වෙන්නේ. හරි භයානක සිදුවීම. මේක මේ පැත්ත තනිකර කැලේ ඔයාලට පේනවා ඇති මේ මුකුත් පේන්නේ නැහැ. තනිකරම එහාට යනකම් කැලේ අපි ආවෙත් කැලේ පාරක. ඒ කැලේ පාර ඉවර වෙලා දැන් තනිකරම මේ පැත්තට කැලේ මේ පැත්තෙන් ටිකක් අපිට ගෙවල් ටිකක් පේනවා ඈතට. ඒ පැත්තෙත් තනිකර කැලේ. දැන් මේ අංකල් කිව්ව විදිහට දැන් අලි ඇවිල්ලා ඉන්නේ. අංකල් යනවා මේ රකින්න කුඹුර. මේ කුඹුර රකින්න යනවා කියලා තමයි අංකල් කිව්වේ. ඉතින් ඒ වගේ දුෂ්කර ගම්මානයක තමයි අද අපි ඉන්නේ. අපි බලමු මේ වැඩේ කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා. මෙතන කොල්ලෝ ටික ඔක්කොම වාහන ටික මේ ඉස්සරහට ගිහින් නවත්තලා තියෙනවා. මේ ටික හරිය නිදහස් ඒරියා එකක්. මෙතන අපිට එනවා පොඩි ලොකේෂන් ටිකක් තියෙනවා. මේ කුරු ටිකක් දාලා මොකද මේ පැත්තෙන් අලි ආවත අපිට බලා ගන්න පුළුවන්. මොකද මෙතන පොඩි ඒරියාවක් තියෙනවා තවත් කියලා. අංකල් කිව්ව විදිහට නම් මෙහෙටත් අලි එන්න ඕන අවශ්‍යනකොට. ඒකින්ද 6-7 වෙනකොට ඇතුළට ආවනම් හරි. මේ ටිකේ ඔක්කොම බඩු ටික තියෙනවා. දැන් ළමයි බා ගන්නවා. එකින් එකට ඇත්තටම මේ ඔයාගෙන තමයි අපි කතා කරේ හිටියේ. පංචන සෑහෙන්න මාස් වුණා අපිව වීඩියෝ කරලා අපේ රෙද්ද ගලවන්න තමයි බොහොම උත්සාහය ගන්නේ. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මේවා. දාන්න. අනිවාර්යෙන්ම අපේ රෙද්ද ගලවන්න කියලා අපි දන්නවා. ඔව් අනිවාර්යෙන් මේ එකක්වත් ඩිලීට් කරන්න නැහැ. හරිම සුබයි. මේ SD එක කරප්ට් වෙලා නැත්නම් අනිවාර්යෙන් මේ ෆුටේජස් ටික ඔක්කොම තියෙනවා. good morning ළමයි. උදේ පාන්දරම ප්‍රශ්න තමයි පේනවනේ. බාට දාගෙන අයිතිකාරයෝ මේ වීඩියෝ එක බලලා හරි අනිවාර්යෙන් එන්න. බාට අපේ අතේ තියෙනවා. මොකද ඉතින් උදේ පාන්දර අත එහෙම පියාගෙන මොකද අපි මේ කරන්නේ? හොඳ ගමනකට යන්න ලැහැස්ති වෙලා. පොරාදි කියන්න බෑ. අපේ මේ ඉන්නවා රතුසුද්දි ඉන්නවා. රතුසුද්දි good morning. මේ යාගේ කැලේ කරුණා තමයි ඉතින් උදේ පාන්දරත් නෙමෙයි ටිකක් පරක් වෙලා තියෙන දැන් පාරේ කොල්ලෝ ඔක්කොම ලෑස්ති වෙලා මොකද මේ කරන්නේ මෙයා තමයි අයියා අර පොඩි ගේස් එකක් දාගෙන හිටියේ ෆෝන් තුනකට වමන දාලා තියෙනවා ෆෝන් අයිතිකාරයෝ අම්මලාට වෙන හොදනවා ෆෝන් වීඩියෝ කරන්න විමුවත් බාටරේ දාලා ගිහිල්ලා අර එනවස්මන්ට් එක දීමු බාට දෙක අපේ PRC ලීඩ් එකේ විමුගේ තමයි මේ පැත්තේ ඉන්නවා කොල්ලෝ ටික ඉතින් පේලිය හදාගෙන මේ 4 වෙනිදා අද නිදහස් දවස පෙබරවාරි 4 මේ අද අපි යන්නේ අර ඔයාලට කිව්වොත් චූටි වැඩේ කරලා ඉවර කරලා දාන්න. මොකද මේ අවුරුද්දට මේ අපි පටන් ගත්ත චූටි වැඩේ ඉතින් මේ කොල්ලොට ගෙන්නවා මේ අය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ කලින් පාර වීඩියෝ එකෙත් දැක්ක නේ ඔයාලා සුමිත් අයියේ. මොකක්ද අද උනේ කියන්න පොඩ්ඩක්. උදේ පාන්දර මේ අයියා මේ යාපනයේ ඉඳන් කොල්ලෝ ටිකව බලන්න උදේ පාන්දරම ආව. මොකද ඔයාලට සතුටු වෙයිද මේ කරන්න යන වැඩේ ගැන? ඔව් හොඳයි නේද? ඇත්තටම ලොකු දෙයක් ඒ වගේ දෙයක් කරන එක. මොකද අද කාලේ හැටියට ළමයිගේ පොත් ලිස්ට් එකක් ගන්න සෑහෙන අමාරුයි. අම්මලා තාත්තලාට මොනවා හරි වියදම් කරන්න සෑහෙන අමාරුයි. කියන්නේ දැන් පවතින ආර්ථිකයත් එක්ක ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ළමයින්ට වගේම දෙමව්පියන්ට හැමෝටම හරි හයියක්. ඉතින් බලාපොරොත්තු වෙනවා අවුරුද්ද ගානේ මේ විදිහටම මේ වැඩේ කරගෙන එලගිරි මේ අනිවාර්යෙන් අයියා කියන විදිහට මේක අවුරුද්ද ගානේ යන්න. ඇත්තටම ක්ලබ් එකට මේ මාර ශක්තියක් ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි ඉතින් අපි ඉස්කෝලේට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මෙතන මූණු තියෙන කට්ටිය ඉන්නවා. දැන් ඔයාලා වීඩියෝ එකේ දෙතුන් පාරක්ම දැක්කා. අද දවසේ ඊයේ දවසේම මේ මූණු තිබ්බ කට්ටිය හිටියා. එයාලා විතරක් නෙමෙයි
වැඩේට මේ මාර කට්ටිය ගොඩක් සම්බන්ධයි. මූණු පෙන්නපු කට්ටිය නැති කට්ටිය ගොඩක් ඉන්නවා. බයික් එක ඇතුලේ දාලා තියෙනවා. ඉස්සරහට දාමුද? මොන කෙනෙක්ද අයියා? එයා තමයි උදේ ආවේ. එයා යාගෙන ඉඳන් ආවේ. මේ දෙටි ඉන්නේ. සම්පූර්ණ මාර වීඩියෝ වලට මාර සපෝට් එකක් දෙන කොල්ලේ. වෙජියා. කට්ටිය ඉන්නවා. මෙයා තමයි මේ එන්නේ පස්සේ කියන්නේ. මේ අපි ආවේ ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ස්ටේජ් එක ගහලා තියෙනවා. මාර ලස්සන විදියට ලස්සන විදියට තියෙන පාසලක් විදියට ලස්සන තියෙන. ඔව්. ලොකු දෙයක් තියෙනවා. ඉතින් මම එදා වීඩියෝ එක දැක්කට පස්සේ හිතෙන්නේ මෙතන වෙනසක් කියලා තියෙනවා කියලා. කොළඹට වඩා මේ පරිසරය හොඳයි නේද? ඒක ඇත්ත. මොන්කී තාන්තරට වඩා මේ ගස්කොළන් පරිසරය හොඳයි. හොඳයි. මේ NS වසිය තමයි කතා කරේ. එයා තමයි මේ කලින් එකේ වීඩියෝ එක දෙන්නත් ෆුල් සබ් එක දුන්නේ එයා. මේකෙත් වීඩියෝ එකට වෙන සබ් එකක් දුන්නා. මේ එහෙම තමයි වාහන ටික ගහලා දෙනවා. අපි ඉස්සරහා වැඩ කරන වෙනකොට බලමු කොහොමද වෙන්නේ කියලා. අපි ඔයාලට ෆුල් අප්ඩේට් එකක් දෙන්නම්. සරණයි. අද දින පැවැත්වෙන උත්සවයේ සහභාගී වී සිටින අප විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න වික්‍රමසිංහ විදුහල්පතිතුමාගෙන් අවසරයි. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන් අවසරයි. ඒ වගේම අද දින පැවැත්වෙන උත්සවයට සහභාගී වී සිටින පල්සර් රයිඩර් ක්ලබ් සමාජික මහත්ම මහත්වරුන්ගෙන් මේ අවස්ථාව අපි පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම දර්ශකයන් සහ දෙමාපියන්ගෙන් අවසරයි. ප්‍රථමයෙන්ම 77 වන නිදහස් දිනය සමරන අද දවසේ අපගේ රට ජාතිය බේර ගැනීම සඳහා කටයුතු කළ වීරෝදාර අභීත වීරවරයන් සහ රණවීරයන් සිහි කිරීම පිණිස විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන සමා ප්‍රසන්නයෙන් ඉල්ලා සිටිනවා.
චිරාගත සම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන දැල්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා අප පාසලේ විදුහල්පතිතුමන් වන ප්‍රසන්න වික්‍රමසිංහ මැතිතුමන්ට ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති කමලා පද්මිනී ගුරුමෑණියන්ට ඒ වගේම අද දින මෙම වැඩසටහනේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන භාරදූර කාර්යයක් සිද්ධ කරන පල්සර් රයිඩර් ක්ලබ් එකේ සභාපතිතුමන් වන විමුක්ති මහත්මයාණන්ට ඒ වගේම ලේකම් කංජුග මහතාට මෙන්ම සමාජික වන විසල් මහත්මයාට සහ රනිදු මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. එමෙන්ම අප පාසලේ ආදරණීය දුවෙකුට සහ පුතෙකුට මම ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීමට සම්බන්ධ වෙන්න ලෙස. ඒ වගේම අප පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමිය ඔබතුමියටත් ආරාධනා කරනවා මෙම පොල්තෙල් පහන දැල්වීම සඳහා සම්බන්ධ වන ලෙසට. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ඉදිරියට එමෙන්ම දුවේ පුතේ ඔයාලා සැමෝම නැගිටලා පොල්තෙල් පහන දැල්වනකම් ඉන්න. සුබදෑසනක් වේවා සියලු දෙනාටම. අද දිනේ මෙව වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශයක තිබෙන මෙවැනි කුඩා පාසලක් තෝරාගෙන මෙම වැඩසටහන යටතේ
අපේ දුවා දරුවන්ට සහ අපේ පාසලට මේ ලබා දෙන අනුග්‍රහයට ප්‍රථමයෙන්ම මා එම සංගමයේ සභාපතිතුමන් වන විමුක්ති මැතිතුමන්ව සාදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි ලේකම්තුමා කංචුක මැතිතුමාවත් අපි ඉතාමත් ආදරයෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි එම ආයතනයේ සියලුම සමාජිකාවන් මා මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අප පාසලේ සියලුම ගුරු මෑණිවරු සහ ගුරු පියවරු මගේ ආදරණීය දරුදරියන් ඒ වගේම අපේ පාසලේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපිට නිරන්තරයෙන් සහයෝගය දක්වන අපේ දෙමව්පියන් ටික අපි මම මේ අවස්ථාවේ පාසල වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ගුඩ් මෝර්නිං හැමෝටම. මට මේ වගේ එක්කනම් කතා කරන්න පුරුදු නෑ, කවන්නේ. අපි මෙහෙම කතා කරමු නෝමල්. මොකද ඩිස්ටන්ස් එකක් තියාගන්න හොඳ නෑ. අපි අද පල්සර් ක්ලබ් එක ඇවිල්ලා ඉන්නවා. වම් අත පැත්තෙන් ඉන්නවා යාලා. අපේ දකුණු අත පැත්තේ ළමයි ටික ඉන්නවා. කිසි ඩිස්ටන්ස් එකක් නෑ. හොඳට උදේ පාන්දරම ෆන් එකේ ඉන්නවා, පේනවා ළමයි ටිකත් hina වෙලා ඉන්නවා. ක්ලබ් එකේ කට්ටිය අනිවාර්යයෙන්ම සතුටු වුණා මේ වැඩ ටිකින් හින්දා. හරි, මම මෙතන ක්ලබ් එක ගැන පොඩි වචන ටිකක් කියන්නනේ. මේමයි අපේ ක්ලබ් එක දැන් අවුරුදු 7ක් තිස්සේ 7 වෙනි අවුරුද්ද දැන් ගෙවිගෙන යන්නේ මේ. ඒ කියන්නේ අපි අවුරුදු 7ක් තිස්සේ මේ ඩොනේෂන් විදිහට දැන් 5 වෙනි ඩොනේෂන් කැම්පේන් එකට තමයි මේ ස්කෝල්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ගොඩක් කට්ටිය මහන්සි වුණ කට්ටිය ඉන්නවා. අපි යාළුවා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මෙතන මූණු 55ක් විතර ඉන්නවා දැනට අපිට පේන්න. ඒ මූණු වලට අමතරව මේ ක්ලබ් එකේ තව සැඟවිලා ඉන්න චරිත ගොඩක් ඉන්නවා. සැඟවිලා ඉන්න චරිත ගොඩක් ඉන්නවා. එයාලා මෙතෙන්ට එන්න අපහසු කට්ටිය ඉන්නවා. ගොඩක් කට්ටිය විදේශගත වෙලා ඉන්න කට්ටියත් ඉන්නවා. මොකද අවුරුදු 7ක් පුරාවට මේ ක්ලබ් එක මේ වගේ තත්ත්වයකට ගේන්න මහන්සි වුණ කට්ටිය සෑහෙන්න ඉන්නවා මෙතන. මෙතන ඉන්න කට්ටිය ඉන්නවා, නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඒක ආඩම්බරෙන් කියනවා අවුරුදු 7ක් මෙච්චර හයියක් වෙලා මේ වගේ ළමයි පිරිසකට මේ වගේ හයියක් වෙන්න පුළුවන් කට්ටියක් හැදිච්ච එක ගැන ඇත්තටම මාර සතුටුයි, මාර ආඩම්බරයි. ඒකට අපි අප්පුඩියක් ගහමු නේද? හැමෝටම අනිවාර්යෙන් thank you. ඉතින් අනිවාර්යෙන් අවුරුද්දකට පාරක් මේ වගේ හිනාවල් ගොඩක් ක්ලබ් එකේ කට්ටිය දකිනවා. අපි ආසයි ළමයි hina වෙලා ඉන්නවට. මොකද ළමයි අනිවාර්යෙන් hina වෙලා ඉන්න ඕනේ. ලෝකෙ ඉස්සරහට යන්න ඕනේ.
ඉන්න අවම වටේ අන්න නටනට. පළවෙනි බැලුම් බෝලේ ආර්ථික ලෙස පිපිදී ගියා. දෙවෙනි බැලුම් බෝලේ පිපිදී ගියා. තරගකරුවන් රුවෙන් ඉවත් වෙන්න. තරගකරුවන් රවුමෙන් ඉවත් වෙන්න. අපි නටගෙන මාත් එක්ක නටනද? තුන්වෙනි බැලුනේ සාර්ථක ලෙස පිපිදී ගියා. ළමයි අය අපි ටූත් පික් එකක් ගෙනවලා බලන්න ටූත් පික් එක මොකටද ඔයාලා පාවිච්චි කරන්නේ? පුරවක් නැතුව ටූත් පික් එකෙන් මොකද්ද කරන්න පුළුවන්? මේ අන්තිම විනාඩියේ ඉවර කරන්න ගන්න අපි.
ඔයාලත් එක කෑ ගහපු මම මේ අපේ පැත්තෙන් ඉන්නේ අපේ සුපිරි ඩයල්ලක් තමයි අර සුදු පාට සඳුනි වගේ තිබ්බ වාහනයගේ මේක මෙයාට මෙයා දෙයක් කියන්න දෙනවලු පොඩ්ඩක් බලමු අපි අම්බ කැලයක් අස්සේ යන්නේ කඩයක් නැහැ වීඩියක් ගන්න කඩයක්වත් නැහැ මේක ඇතුලේ වතුර එකක් බොන්න විදියන්නේ නැහැ තිබහයි මේ අලිත් ඉන්නවා දැන් එකේ කෑ ගැහුවා මේ අයියලාට සිදු වුණු අපහසුතාවය අපි ඊළඟ පාර ඉඳන් බලමු දැන් මම ඉස්සරහට යනවා බයික් ටික ඔයාලගේ මගේ දකුණු අත පැත්තෙන් නතර කරලා තියෙනවා අනිත් මේ පැත්තේ වම් අත පැත්තෙන් තියෙන්නේ අපේ වම් දාන පැත්ත දැන් මෙතන මේ ඉන්න අපි මාවිල්ලාරු සරෝවේ තමයි ඉන්නේ එහා පැත්තේ සරෝව තියෙනවා දැන් මම ඉස්සරහට යනවා කතා කරගෙන ඉතින් උදේ ඉඳන් අර PRC ලීඩර් කුරුල්ලා යවන්න හදන්නේ ගයිස් අපි කුරුල්ලා ඉන්නවා අතේ අපි කුරුල්ලා මේක මතක් කරන්න ඕන අපේ මේ ගිහාන්න එයා අපෙන් දැන් මෙලෝ සැරගින් තියන්නේ මේ ගිහාන් බඩු ටික අපි ගාව තියෙද්දි තමයි මෙලෝ හැරි ගියේ ඉතින් ගිහාන් අපි ආදරේ මැනික අපි මින් මතු සසරේ එකට එමු සපුමල් ප්‍රොඩක්ෂන් එකේ මේන් ඩ්‍රෝන් කුරුල්ලා ඩ්‍රෝන් ඔපරේටර් ඉතින් අපි ඉස්සරහට යමු අපි මෙතන ඉස්සරහට ගිහුවම මෙතන මාර view එකක් guys අපිත් එක්ක ආව චූටි PRC බබා ඉන්නවා මේ ඉස්සරහට යනවා ඔයාලට අද දවසම මම කැමරාව පිටිපස්සෙන් ඉඳන් තමයි කතා කරේ දැන් මම කැමරාවට මූණ දුන්නේ අන්තිම වීඩියෝ එක වේවි මේක අන්තිම වීඩියෝ එක වේවි ඉතින් අපි දැන් ඉන්නේ මාවිල්ලාරු සොරොව්වේ
ඊළාරු වලට සමදීලා දැන් යන්නේ කන්තලේට. මේ පැත්තෙන් හරි ලස්සනට ඊට බහිනවා. නැඹිලි පාටයි මම ආනේ ඒක මේ ක්ලාස් එකේ පොඩි ලයිට් එකක් තියෙනවා මේ නැඹිලි පාට ගතිය තාම සැර වැඩි ඉර අපි දැන් මේ කන්තලේ වැව ගාවට තමයි යන්නේ කොල්ලන්ට නාන්න ඕනේ හින්දා දැන් මම ඉන්නේ අපේ කාර් නම්බර් 1 කියලා මම ඔයාලට පෙන්නපු කාර් එක ඇතුලේ අන්තිම මේ වාහනේ විදියට ඒක මම නැග්ගේ දැන් ඔහොම මේක ගිහිල්ලා මම අබරණේ බහලා එහෙම පිටත් වෙනවා දැන් නාන තැන අපි පොඩි ෆන්ක්ෂන් එකක් ඇයි එතනින් ඉවරයි අපේ ගමනේ ලස්සනම තැන් ටික ඔයාලට වීඩියෝ එකේ දැක්කා ඒකත් එක්ක ගමන හොඳට ඉවර වුණා මේ පාර නම් අනතුරු ගොඩක්ම අඩුයි එකම එක තැනයි අපිට මේ පොඩි අවුලක් වුණේ ඒකත් එයාලට බ්‍රේක් වැදෙන්නේ නැතුව නිකන් වැටිලා තුවාලයක්වත් දුන්නේ නැහැ ළමයට කිසි කරදරයක් නැහැ ඔයාලා වීඩියෝ එකෙන් දැක්කා දැන් ඉතින් අපේ ගමන ඉවරයි ලස්සන කන්සලේට සමුදීලා ටික වලට සමුදීලා දැන් වාවිල්ලාරු වලට සමුදීලා ඒ හිනාවල් ටික අපි දැන් පාට කරලා ඊට ටික පාට කරලා දැන් එන ගමන් අන්තිම පෑ ගන්න දැන් මේ ඊට මෙතන ඉඳන් පල්ලෙහාට බෑලා ගියා කියන්නේ ආය අපිට මොකද වීඩියෝ ගන්න දෙන්නේ ඒ ගමන ඉවරයි එහෙනම් අපෝටම සුබ ගමන් ආයේ මේ වගේ වැඩකින් හම් වෙනකන් අපි PRC thank you